තෘෂ්ණාව පිළිබඳව සමස්ත දේශනාව තෘෂ්ණාව පිළිබඳව කියවන දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ මේ තණ්හාවේ ස්වභාවය තණ්හාවේ හැටි මේ තණ්හාව නිසා සත්‍යයන් සසරට බැඳෙන ආකාරය තණ්හාව නිසා සත්‍යයන් දුකටපත් වෙන විදිය මේ තණ්හාව සිඳලා සත්‍යයන් කොහොමද මේ දුකෙන් මිදෙන්නේ කියන මේ කාරණා ටික ගැන තමයි අද දේශනාවේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දේශනාවට යමු කල් වේලා බොහොම ඉක්මලා තියෙන නිසා කවුරුත් ධර්ම දේශනාවට සාවධානව යොමු වෙන්න වෙන වෙන කල්පනාවල යෙදෙන්න එපා. ඒ වගේම නිින්ද යන්න පුළුවන් ආහාර ගත්ත වෙලාවෙම නිසා ඒ නිසා නිදිමතට එන්න දෙන්නේ නැතුව වෙන වෙන කල්පනා කරන්නේ නැතුව දුරකථන තියෙනවා නම් විසන්ධි කරගෙන ධර්ම දේශනා කුසලයේ හොඳින් සිද්ධ කරගන්න කියලා ආරාධනා කරනවා. පෙන්නතුනේ මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න එක්තරා අවස්ථාවක තමයි මේ සිද්ධාන්තය සිද්ධ වෙන්නේ. බන්ධනාගාරයක් අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. බන්ධනාගාරයක්. දැන් අදත් මේ වචනේ අහන්න ලැබෙන බන්ධනාගාර කියන එක. ඔක පාලි වචනයක්. පෙළ අට කතාවල එන වචනයක් තමයි බන්ධනාගාර කියන්නේ. මේ පාලි භාෂාවෙන් සිංහලට ආපු සෑහෙන වචන ප්‍රමාණයක් තියෙනවා. අම්මා තාත්තා බන්ධනාගාර ඔය ආදී විදියට මේවා පාලි වචන. ඒකට පාලියෙන් කැඩිලා සිංහලට ආපු වචන තමයි මේවා බන්ධනාගාර. ඒකට බන්ධනාගාර කියන එකේ තේරුම තමයි බන්ධන කියන්නේ බැඳුම් වලට ලක් වෙච්ච කෙනා. ගාර කියන්නේ නිවාසය කියන එක. එතකොට බැඳුම් වලට ලක් වෙච්ච කෙනා සිටින නිවසට තමයි කියන්නේ බන්ධනාගාරයක් කියලා. ඒ වැරදි කරපු අය ඒ වගේ මේ වැරදි වලට ලක් වෙලා හිර කරලා දාලා තියෙන තැන තමයි බන්ධනාගාරය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බන්ධනාගාරයක් අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඔසව රජතුමාගේ රජමාලිගාවේ තිබුණ බන්ධනාගාරයක්. මේ බන්ධනාගාරයෙන් මේ සමහර අය මන් පහරලා, මිනි මරලා, ගෙවල් කඩලා, හොරකම් කරලා මේ ආදී විදියට අපරාධ කරපු අය නොඑක් විදිහේ බැඳුම් වලට ලක් කළ. සමහර අය අතපය ගැට ගහලා දාලා, සමහර අය මාංචු දාලා, සමහර අය එල්ලලා, සමහර අය දඬු කඳේ ගහලා මේ විදිහේ නොඑක් ආකාරයේ බන්ධන වලට ලක් වෙලා බොහෝ දෙනෙක් දුක් විඳිනවා. එන්නතුනේ එක අවස්ථාවක ජනපද වාසී දුරගහර ස්වාමීන් වහන්සේලා කීප නමක් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ වන්දනා කළ ඒ කටයුතු අවසන් කරලා පසුවෙන්ද පින්ඩපාතේ ගමට වැඩියා. ගමට වැඩියට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාට හිතුණා මේ බන්ධනාගාරේ බලන්න යන්න ඕන කියලා. දැන් අද එහෙම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අද එහෙම බන්ධනාගාර බලන්න යන්න බෑ. හිරමැදිරි බලන්න යන්න බෑ අපිට ඕන වෙලාවට. හැබැයි ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය හැටියට මේ ස්වාමීන් වහන්සේලා ඒව බලන්න ගිහින් තිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේත් ඒව තහනම් කරලා තිබුණේ නැහැ එහෙම යන්න එපා කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බලලා මේ මිනිස්යන් මේ නොයෙක් විදිහේ වද බන්ධන වලට ලක් වෙලා ඉන්න ආකාරය හොඳට දැක්කා. දැකලා මේ ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමයට ඇවිල්ලා හවස් කාලේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ අපි මේ විදිහේ පින්ඩපාතේ වැඩම කරා. පින්ඩපාතේ වැඩම කළේ එන ගමන් බන්ධනාගාරට ගියා. සත්‍යව මේ විදිහට මහා වද බන්ධන වලට ලක් වෙලා ඒ අය ගැට ගහලා හිර කළා, මාංචු දාලා, ඒ වගේම දඬු කඳේ ගහලා එයාට හෙලවෙන්න බෑ, ඒව කඩා ගන්න බෑ. ස්වාමීනි මීට වඩා බන්ධනයක් තව තීද කියලා මේ ස්වාමීන් වහන්සේලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි ඔය බන්ධනය මොන බන්ධනයක්ද? ඕවත් බන්ධනද? ඕවා නෙමෙයි, ඔවට නෙමෙයි බන්ධන කියලා කියන්නේ. බන්ධන කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට කියනවා බන්ධන කියන්නේ යම් කෙනෙක් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වස්තු දේපල දෝදරුවන් ඒ වගේම අමුදරුවන් ස්වාමි භාර්යාවරු ඒ වගේම රණ්ඩේදී මුතුමැණික් මිල මුදල් මෙන්න මේ කියන වස්තුන්ට යම් කෙනෙක්ගේ හිතේ තෘෂ්ණාවක් වෙනවාද මෙන්න මේවට තමයි බන්ධන කියලා කියන්නේ.
ඔය තීන බන්ධන කඩන්න පුළුවන්. ඔය සිර මැදිරි වල තීන බන්ධන කඩාගෙන එන්න පුළුවන්. යම් කෙනෙකුට ඒවා කඩන්න පුළුවන්. හැබැයි මේ කියන බන්ධන නම් ලේසියට කඩන්න පුළුවන් දේවල් නෙවෙයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට කියන අතීතේ මම බෝසත් අවදීයේදී මෙවැනි බන්ධන සිඳගෙන මෙවැනි බන්ධන කඩාගෙන බිඳගෙන එළියට ගියා කියලා අතීත කතාවක් ගෙනහැර දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ අතීත ජාතක කතාවක් දේශනා කරනවා. මම අතීතයේ බරණැස් රට බරණැස් රජතුමා රාජ්‍ය කරවන කාලයේ මම එක්තරා දුප්පත් පවුලක ඉපදුණා. අම්මයි තාත්තයි හිටියා. ඊට පස්සේ ඒ බෝසතාණන් වහන්සේ මේ තුන් දෙනා හිටියා. ඔහම කාලයක් ඉන්නකොට මේ බෝසතාණන් වහන්සේගේ පියතුමා කාලක්‍රියා කරා. ඊට පස්සේ අම්මා විතරයි හිටියේ. මේ අම්මා බලහත්කාරයෙන්ම මේ බෝසතාණන් වහන්සේට විවාහයක් කරලා දුන්නා. කැමැත්තෙන් නෙවෙයි. ඔහම කාලයක් ඉන්නකොට මේ කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියා. මේක දැන්නුව බෝසතාණන් වහන්සේට. බෝසතාණන් වහන්සේ ඉතින් පොලේ වැඩ කරලා බොහොම අමාරුවෙන් තමයි ධනය වස්තුව හොයාගෙන දැන් මේ පවුල නඩත්තු කරන්නේ. ඊට පස්සේ මේ භාර්යාව කිව්වා මෙහෙම දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබ දැන් මම මේ විදියට ජීවත් වුණානේ. දැන් ওই කොලියක් මලියක් කරගෙන ජීවත් වෙන්න මම යනවා පැවිදි වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ කාන්තාව කියනවා එහෙනම් ටිකක් එන්න මේ දරුවා ලැබෙනකන් ඉන්න කියලා. ඊට පස්සේ එහෙම හිටියා. ඊට පස්සේ දරුවා ලැබුණාට පස්සේ මේ කාන්තාවට කියන බෝසතාණන් වහන්සේ එහෙනම් දැන් මම යන්නම්. දැන් දරුවා ඉතින් සුවසේ ලැබුණානේ කරදරයක් ඕනේ නෑනේ. එහෙනම් දැන් මම යන්නම් මහාන වෙන්න කියලා. ඊට පස්සේ මේ කාන්තාව කියන එහෙම කරන්න එපා. දරුවා කිරිබීල ඉවර වෙනකන් ඉන්න කියලා. ඔහම කියලා ඔහම ඉන්න අතර තව දරුවෙක් ලැබෙන්න හිටියා. බෝසතාණන් වහන්සේ කල්පනා කරා මේ මිනිස්සයාට කියලා නම් කවදාවත් මට මහාන වෙන්න යන්න ලැබෙන්නේ නැහැ. හැමදාම මොනවා හරි කියනවා. එනිසා බෝසතාණන් වහන්සේ කල්පනා කරා රාත්‍රියේම කිසිම කෙනෙකුට නොකිය ගෙදරින් පැනලා යන්න. වෙන්නතුනේ කියන්නේ නැතෝ එදා බෝසතාණන් වහන්සේ ගෙදරින් රාත්‍රී කාලේ පැනලා ගියා. යනකොට නගරාරක්ෂකයන්ට අහුවෙලා අල්ලගත්තා. ඊට පස්සේ කිව්වා කොහෙද මේ යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මම අතාරින්න මම මුදා හරින්න මම මේ විදිය පවුලක් නඩත්තු කරන කෙනෙක් කියලා. ඊට පස්සේ මේ නගරාරක්ෂකයෝ බෝසතාණන් වහන්සේ අතෑරියා. කැලේට ගිහිල්ලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන උපදවා ගත්තා කියලා මේ ජාතක කතාවේ සඳහන් වෙනවා. ඒතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මෙහෙම ගියහම මොන අපරාධයක්ද මේ පවුලක් අනාථ කරලා දැන් මෙවැනි වැරදි අදහස් සමාජයේ තියෙනවා. ඒ නිසා තමයි මේවා කියන්නේ විශේෂයෙන්ම කියන්නේ ඒතෝනේ සමහර අය තුළ වැරදි අදහස් තියෙන අපරාධයේ පවුලක් දාලා ගියේ ඒ අම්මා තාත්තා දාලා ගියේ මානාත කරලා අපරාධයක් කරේ පාපයක් කරේ මෙහෙම කියලා වැරදි අදහස් තියෙනවා. එහෙම වැරද්දක් නැහැ. එහෙම පාපයක් ඇත්තෙත් නැහැ. මෙහෙම කිව්වා කියලා වැරදියට හිතන්න එපා. එහෙම පාපයක් තියෙනවා නම් ඒ පාපේ මුලින්ම අපිට ඉගැන්වුවේ සිද්ධාර්ථ කුමාරයන්. ඒක පාපයක් නෑ. පින්නතුනේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ තමයි Tamanට තිබිච්ච ශක්‍ර සම්පත්තිය වගේ මහා ධන සම්පත්තිය. ඒ වගේම තමයි යසෝදරා දේවිය රාහුල කුමාරය ඉපදිච්ච දවසේම තමයි ඒ සියල්ලම කෙලපිඩක් අතහරිනවා වගේ අතහැරලා දාලා ගියේ. කිසිවක් නැතුව නෙවෙයි. කන්න නැතුවද, ඉන්න නැතුවද, බොන්න නැතුවද, සැප සම්පත් නැතුවද, හිතන පතන දේවල් ඒ විදියටම ලැබෙනවා. හිතන පතන දේවල් Taman කැමති විදියට ලැබෙන මහා ධන සම්පත් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ සියල්ල අතහැරලා දාලා එදා ගියා. ඒ අතහැරලා දාලා ගියේ කුමක් නිසාද? ඒ ගිය නිසා තමයි අද අපිට මෙහෙම බණ කියන්න, මේ පින්නතුන්ලට මේ විදියට බණ අහන්න, මේ වගේ බුද්ධ ශාසනයක් අද ලැබුණේ එවැනි අතහැරීමක් සිද්ධ කර නිසා. ඉතින් මේ ජීවිතේ ඒ පුරුද්දක් නෙවෙයි සංසාරේ අර බෝසත් අවදියේ ওই විදියට එක ආත්මභාවයක් නෙවෙයි ආත්මභාව කොච්චරනම් ওই විදියට
ධන සම්පත් අතහැරලා පවුල් අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා ආත්ම භාව කීයක්නම් ওই විදියට ගියාද? මේක තමයි බන්ධනය කියලා කියන්නේ. ඔන්න ඔය බන්ධනය භාග්‍යවතුන් වහන්සේ කියනවා බන්ධන කියන්නේ මෙන්න මේවට. එදා පඬිතයෝ පුරාණ පඬිතයෝ මෙන්න මේ බන්ධන සින්දේ මෙන්න මේ විදියටයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරලා අර මාතෘකාවේ තබා ගන්නට යෙදුණු ගාථාවෙන් ස්වාමීන් වහන්සේලාට බණ කිව්වා. නතං දල්හං බන්ධන මාහෝදීරා යදා යසං දාරු ජං බබ්බජංච සාරත්ථ රත්ථා මණිකොණ්ඩලේසු පොත්තේසු ධාරේසු චයාපේක්ඛා. මෙන් කියන්නේ යදා යසං සමහර අය බන්ධන කරනවා. අයස කියලා කියන්නේ යකඩ වලට, යකඩ මාංචු, යකඩ දම්වැල් මේ වගේ දේවල් දාලා සත්‍යයන් බන්ධනය කරනවා. ඒ කියන්නේ ගැට ගහලා තියෙනවා. ඒ වගේම තමයි දාරුජන්, දාරු කියන්නේ ලී වලට, ලී වලින් සත්‍යයන් බන්ධනය කරන ওই දඬු කඳේ ගහන ඒ වගේ හිර කරලා තියන ලී උපකාර කරගන්නවා. ඒ වගේ බන්ධන තියෙනවා. ඒ වගේම බබ්බජංච කියන්නේ බබුස්ථාන කියලා ඒ කාර්ය තිබිලා තියෙනවා. ඒ බබුස්ථාන කියනකොට තවත් බොහෝ දේවල් වැල්, ඒ වගේම කඹ, ඒ වගේම හන වලින් හදපු නූල් වලින් හදපු කෙඳි වලින් හදපු කඹ මේ වගේ දේවල් වලින් ගැට ගහලා හිර කරලා තියෙනවා. ඒතං දල්හං නතං දල්හං බන්ධන මාහුදීරා. මෙන්න මේවට බන්ධන කියලා කියන්නේ ඇයි? ඒකට හේතුව මේවා කඩන්න පුළුවන්. ඕන කෙනෙකුට මේව සිඳින්න පුළුවන්, කපලා දාන්න පුළුවන්, කඩාගෙන බිඳගෙන යන්න පුළුවන්. යකඩ කෝරු දාලා හිරගෙවල් තිබුණොත් ඒ යකඩ කෝරු ඈත් කරලා යන්න පුළුවන්. කඹ තිබුණොත් ඒව කඩාගෙන යන්න පුළුවන්. ඒ වගේම ලී වලින් හදලා තිබුණොත් කොහේ හරි හප්පලා කඩලා පොඩි කරලා ඒව යන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාරත්ත රත්ථා මණිකොණ්ඩලේසෝ පොත්තේසු ධාරේසු චයාපේක්ඛා. යම් කෙනෙකුට මේ මණිකොණ්ඩල කියන්නේ මණික් වලට, කුණ්ඩල කියන්නේ කඩොල් ආභරණ කියලා කියන්නේ ඔය කන් වල පළඳන ඒ කාලේ දෙවිච්ච ආභරණ. එතකොට මේ වචන කියනකොට අපිට තව ඊට අදාළ සියලු දේවල් ගන්න පුළුවන්. රන් දෙදී මුතු මැණික් මිල මුදල් යාන වාහන වස්තු දේපල මේ සියල්ලම. ඊට පස්සේ පොත්තේසු ධාරේසු චයාපේක්ඛා. පොත්ත කියලා මෙතන පාළියේ කියනකොට පෙන්නතොනේ පොත්ත කියන්නේ දූ පොතොන් දෙගොල්ලොන්ටම පොත්ත කියලා කියනවා. දැන් ගම්වලක් තියෙනවානේ දෝලට පුතා කියන, පුතාලටත් පුතා කියනවා. එතකොට පාළියන විවහාරයක් තමයි පොත්ත කියනකොට දූ පොතොන් දෙගොල්ලොම මේකට අයිති වෙනවා. පොත්තේසු ධාරේසු කියන්නේ බිරිඳ කියනකොට ස්වාමියාත් මේකට අයිති වෙනවා. එතකොට මෙන්න මේ දරුවන් ස්වාමි භාර්යයන් යා අපේක්ඛා යම් අපේක්ෂාවක් වෙනවාද මේවා කෙරෙහි ඒතම් බන්ධන මාහුදීරා. මෙන්න මේකට කියනවා පුරාණ පඬිතුයෝ වගේ බුද්ධාදී උත්තමයෝ මෙන්න මේකට තමයි බන්ධනය කියන්නේ. ඒතම් බන්ධන මාහුදීරා. මේවා තමයි බන්ධන කියන්නේ. මේවා තමයි සිඳින්න බැරි දේවල්. මේවා කඩන්න බෑ, ආයුධයකින් කපන්න බෑ, කඩුවකින් කපන්න බෑ, බෝම්බ ගහලවත් මේවා සිඳින්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද්ද මේවා පිළිබඳව තීන ඇල්ම ලේසියට කඩන්න පුළුවන්, සිඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕහාරියං සිතිලං දුප්පමුංචං. මෙතන ඕහාරියං කියලා කියන්නේ මෙන්න මේ ආසාව, මේ තෘෂ්ණාව මොකද්ද කරන්නේ? ඕහාරියන් මේක නා පහළට දානවා. මේ තෘෂ්ණාව සසරේ මහා දුක්ඛයකටපත් කරනවා. ඒ කියන්නේ අපාදී මහා දුක්ඛයන්ටපත් කරනවා. සිතිල කියන්නේ අපිට ඇඟට දැනෙන්නේ නැති වෙන්න යම් දෙයක් මේ තණ්හාව කරන. මොකද්ද? අපේ හිතට කයට දුක් දෙන මහා පීඩාවක් ඇති කරන විදිහේ නොයේ කර්මාන්තවල යොදවනවා. මේ තණ්හාව අපේ ඇඟට දැනෙන්නේ නැති වෙන්න, හිතට දැනෙන්නේ නැති වෙන්න කර්මාන්තවල යොදනවා. හිතට මහා දුකක් ගෙන දෙන, කයට මහා දුකක් ගෙන දෙන. ඒකයි සිතිලංගේ ඉතාසියොම් විදියට මේ තණ්හාව අපි විපදටපත් කරන්නේ, දුකටපත් කරන්නේ. ඔය දැනෙන්නේ නැහැ අපිට, කිසි දෙයක්ම දැනෙන්නේ නැහැ.
ඒ වගේම තමයි දුප්පමුංචං මේකෙන් මිදෙනවා කියන එක ලේසි පාසු කතාවක් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ නිසා මේක මේවෙන් මිදෙනවා කියන එක මේවා කඩනවා බිඳනවා කියන එක ලේසි පාසු කතාවක් නෙවෙයි. ඕහාරියං සිතිලං දුප්පමුංචං ඒතම් පිචෙත්වාන පරිබ්බජන්ති අනපේක්ඛිනෝ කාමසුඛං පහය මෙන්න මේවා කෙරෙහි අපේක්ෂා රහිතව මේවා අතහැරලා මේ කරුණු කාරණා තේරුම් අරගෙන දැනගෙන මේක නා මොකද කරන්නේ ඒතම් පිඤ්ඤත්වාන පරිබ්බජන්ති මෙන්න මේ සියල්ල අතහැරලා මේක නා පරිබ්බජන්ති කියන්නේ පැවිදි වෙනවා කියන එක තමයි එයින් අර්ථ කරන්නේ. එතකොට මේ කාරණා ඥානවන්තය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේවා අතහැරලා ඔහු පැවිදි වෙනවා කියන එක තමයි මේන් අදහස් කරන්නේ. එදා පින්නතනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව එදා මේ සාමීන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා. එතකොට මෙතනින් ප්‍රධානම ගම්ම වෙන්නේ මෙතනින් ප්‍රධානම ප්‍රකට වෙන එක කාරණයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ සත්‍යයේ సంతානයේ තියෙනා වූ ලෝභය කියන ධර්මය තමයි මෙයින් ප්‍රකට කරන්නේ. ඒ කියන්නේ සත්‍යය සංසාර දුකටපත් කරන දුකෙන් දුකටපත් කරන ප්‍රධානම ශක්ති විශේෂය තමයි මේ ලෝභය කියන ශක්ති විශේෂය. එතකොට පින්නතුනි මේ ලෝභය කියන කාරණය මේ ලෝභය කියන ධර්මතාවය අපි මුලින්ම තේරුම් ගන්න ඕන. මේක තේරුම් අරගෙන තමයි ඉදිරියට අපි කටයුතු දේශනාව සිද්ධ කරන්න ඕන. එතකොට මේ ලෝභය කියන එක අතීතයේ අටකථාචාර්යින් වහන්සේලා මේ ධර්මතා තේරුම් ගන්න ශ්‍රාවකයන්ට වටහා ගන්න කාරණා හතරක් පෙන්නනවා. මේවා පාලියෙන් මම එකක් ගන්න කියන්නේ නැහැ. මේවා කියනවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා. මේක ධර්මයක් කෙරෙහි Taman තේරුම් ගන්න ඕන ක්‍රම හතරක් දේශනා කරනවා. මේ ලෝභයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ආරම්මන ගහන ලක්ෂණෝ මක්ඛටාලය පොවිය කියලා. ඒ කියන්නේ අරමුණු ගන්නා ගතිය අරමුණ අල්ලන ගතිය තමයි මේ ලෝභයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒ කියන්නේ මොනවා හරි Tamanට අරමුණක් දැක්කොත් ඒක හොඳයි මිහිරි පණීතයි ලස්සනයි වටිනවා කියලා මේක ගන්නවා හොඳටම ගන්නවා. ඒකට උපමාවක් කියනවා මක්ඛටාලේ පොවිය කියලා. වෙනත්නේ අතීතයේ වඳුර අල්ලන ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ ක්‍රමය තමයි ගස්වල විශේෂ ලාටු జాතියක් දාලා තියෙනවා. ඒ ලාටු జాතිය ගාලා දෙවුවාම වඳුර ගිහිල්ලා කන දෙයක් කියලා අතින් අල්ලනවා. ඒ අත ඇරෙනවා. ඒ අත ගන්න අනිත් අතෙන් ඒ දෙය අල්ලනවා. ඒ අතත් ඇරෙනවා. අත් දෙක ගන්න ඕන කියලා කකුල් දෙක ගන්නවා. කකුල් දෙකෙත් ඇරෙනවා. මේ සියල්ලංගෙම මිදෙන්න මූණ තියලා තද ගන්නවා. මූණත් ඇරෙනවා. එතකොට මේ අංග පහම මේ වඳුරාගේ මේකෙන් ඇලෙනවා. අර වැද්දට ඇවිල්ලා පහසු වෙන වඳුර මරා ගන්න පුළුවන්. ඒක අතීතයේ තිබිච්ච ක්‍රමවේදයක්. එතකොට අටකථාචාර්යින් වහන්සේලා මෙන්න මේ උපමාව ගෙනහැලා පෙන්නනවා මේ ලෝභය කියන්නේත් ඒ වගේමයි. ඇහෙන් මොනවා හරි දැක්කොත් ඇහෙනුත් ඇලෙනවා. කනෙන් මොනවා හරි අහුවොත් කනෙනුත් ඇලෙනවා. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙනකොට ඒකෙනුත් ඇලෙනවා, දිවෙනුත් ඇලෙනවා, කයනුත් ඇලෙනවා, හිතෙනුත් ඇලෙනවා. මේ බැටරි බහරි මේ විදියට ඉන්ද්‍රිය පහෙන්ම මේ සත්‍යය මේ ලෝභය හේතු කොටගෙන ආරම්මන වලට ඇලෙන ගතියක් මේ ලෝභයේ තියෙනවා. ඒක තමයි මේ සත්‍යයන්ට මිදෙන්න බැරි වෙන ප්‍රධානම හේතුව. එතකොට මේ ලෝභයේ ආශාදයක් ආරම්මන වල තියෙන නිසා සත්‍යයන් ඒකට ඇලලා මේක දවස් දෙක අපි පුරුදු කරපු දෙයක් නෙවෙයි සංසාරේ බොහෝ දීර්ඝ කාලයක් පුරුදු කරපු දෙයක් තමයි මේ ලෝභය කියලා කියන්නේ. දැන් කාට හරි කාගෙන් හරි අහුවත් ඔබට ලෝභය තියෙද කියලා කවුරුවත් කැමති නෑ මට ලෝභයක් තියෙනවා කියලා පිළිගන්න. ඒකට හේතුව තමයි මේ ලෝභය කියලා කියන්නේ අපිට අතට අහු වෙන පොස් ගෙඩි පොල් ගෙඩි වගේ පේන දේවල් නෙවෙයි මේවා.
හිතේ පවතින ශක්ති විශේෂ මේවා. ඔය චිත්ත චෛතසික ධර්ම කියලා කියන්නේ මේව පේන ධර්ම නෙවෙයි. රූප කියන දේවල් අපිට අතට අහු වෙනවා, පේනවා. හැබැයි මේ චිත්ත චෛතසික කියන ධර්ම මේවා ඇහැට පේන ධර්ම නෙවෙයි. අතට අහු වෙන ධර්මයක් නෙවෙයි. මේවා නුවණින් තේරුම් ගන්න ඕන ශක්ති විශේෂ. හිතේ වැඩ කරන එතරම් ශක්ති විශේෂයක්. ඒ විශේෂ අතරින් එක ධර්මයක් තමයි මේ ලෝභය කියන ශක්ති විශේෂය. එතකොට ඇයි අපිට මේක හඳුනා ගන්න බැරි, මේක තේරුම් ගන්න බැරි? ලෝභය තියෙනකොට කාටවත් චෝදනා කරන්න එපා අසවලා ලෝභිය අසවලා ලෝභිය කියලා. එහෙම චෝදනා කරන්න අපිට අයිතියක් නැහැ. ඒකට හේතුව තමයි හැම සත්‍යයකට මේක තියෙනවා. අපි හැම කෙනාම මේ සසර අතරමං වෙලා තියෙන්නේ මේ කෙලෙස් නිසා. ඒ නිසා කාටවත් චෝදනා කරන්න එපා මේ අසවලා මසුරුකාරයෙක්, අසවලා ලෝභියෙක්, අසවලා දේශෙක් එහෙම කියලා කාටවත් චෝදනා කරන්න එපා. හේතුව අපි හැමෝටම මේ කියන මේ ශක්තියෙන් හැම කෙනාගේම හිතවල තියෙනවා. ඒතර මේක අපිට වටහා ගන්න බැරි ප්‍රධානම අමාරුකම තමයි මං උපමාවක් කියන්නම්. අපේ ඇහැට අපේ ඇහැ පේනවද? දැන් බලන්න තමන්ගේ ඇහැට තමන්ගේ ඇහැ පේනවද කියලා. තමන්ගේ ඇහැට තමන්ගේ ඇහැ පේන්නේ නැහැ. පිහියෙන් පිහිය කපන්න පුළුවන්ද? පිහියකින් පිහියක් කපන්න පුළුවන්. ඒ පිහියෙන් ඒ පිහියම කපන්න පුළුවන්. ඒ පිහියෙන් ඒ පිහිය කපන්න බෑ. වෙන එකකින් පුළුවන්. අන්න ඒ වගේ තමයි ඇහැට හැපෙන්නේ නැහැ වගේ පිහියෙන් පිහිය කපන්න බෑ වගේ මේ හිතත් එක්ක උපදින ලෝභය හැම නිරුද්ධ වෙනවා. ඒ නිසා මේක වටහා ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. අවබෝධ කරගන්න බෑ. සමහර අය ඇහුවාම කියන්නේ මම නම් ඔක්කොම අතහැරලා ඔක්කොම අයින් කරලා තින්නේ. එන්නතනේ එතන ආරණ්‍යක ඉන්නකොට කොපාසක මහත්තයෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මම ඔක්කොම අතහැරලා ඉන්නේ. ඔක්කොම අයින් කරලා තින්නේ. ඔක්කොම දරුවන්ට දීලා තින්නේ. ඊට පස්සේ අපි මතක් කරා එහෙනම් පාස මහත්තයා මෙහෙ කවුරුවත් වැඩට ඇත්තෙත් නැහැ. ඒ වගේම කැපකරු කෙනෙක් ඇත්තේ නැහැ. එහෙනම් ඇවිල්ලා ඉන්න කියලා. දැන් කිසිම බරක් නැහනේ. ඊට පස්සේ කියනවා නේ ස්වාමීන් වහන්සේ රබර් ටික කපන්නේ කවුද කියලා. එතකොට එතුමා තේරුම්ගෙන හිටියේ නෑ මේ අර සේරම අතහැරියා කිව්වට තව තැනක ඇලිලා තියෙන්නේ. එතකොට තමයි එතුමාට තේරුනේ එහෙනම් මම මේවට ඇලිලා නේද ඉන්නේ කියලා. ඒ නිසා තමයි මම මතක් කරේ මේ ලෝභය කාගෙන් හරි ඇහුවොත් ඊද කියලා ඕන කෙනෙක් කියන්නේ නැහැ කියලා. මොකද Tamanට පේන්නේ මේවා කොස් දෙල් වගේ ලොකුවට විශාලට පේන වස්තුන් නෙවෙයි. එහෙම අරමුණු කරන්න පුළුවන් ශක්ති විශේෂ නෙවෙයි. අපේ හිතේ පවතින එක්තරා ගති විශේෂයක් විදිහට තමයි මේ තණ්හාව අපේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ.